හයි කොහොමද හැමෝටම අද අපි එකතු වෙලා ඉතාලි භාෂාවේ තියෙන හරිම වැදගත් රහසක් බින්ද දාන්නයි යන්නේ. ඇත්තටම මේක තේරුම් ගත්තාම ඉතාලි භාෂාව ඉගෙන ගන්න එක හිතනවටත් වඩා ලේසි වෙනවා. හරි. අපි මේ ප්‍රශ්නෙන් පටන් ගමුකෝ. පුටුවක් පිරිමිද ගැහණුද? මේක ටිකක් අමුතු ප්‍රශ්නයක් වගේ පෙනුනට විශ්වාස කරන්න ඉතාලි භාෂාවේදී හැම දෙයකටම පෑනකට, පොතකට, මේසකට පවා ලිංගයක් තියෙනවා. ඉතින් අද අපි මේ පුදුම ලෝකය ගැනයි හොයලා බලන්න යන්නේ. මෙන්න අපි අද ගේම් ප්ලෑන් එක මුලින්ම අපි බලනවා ඇයි හැම දෙයකටම ලිංගයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ පුරුෂ ලිංග වචනවල රහසත් ස්ත්‍රී ලිංග වචනවල රහසත් අපි වෙන වෙනම හොයාගන්නවා. අන්තිමටම මේ ඔක්කොම එකතු කරලා ඉතාලි භාෂාවේ මේ රහස් කේතේ අපි අන්ලොක් කරනවා. හොඳයි එහෙනම් මෙන්න අපේ ගමනේ පළවෙනි පියවර. හැම දෙයකටම ලිංගයක් තියනවා කියන මේ අදහස තමයි ඉතාලි නාමපද තේරුම් ගන්න තියෙන පළවෙනිම යතුර. අපි බලමු එක මොකක්ද කියලා. ඉතින් මුලින්ම ඔළුවට දාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. සිංහල භාෂාවේ වගේ නෙවෙයි ඉතාලි භාෂාවේ හැම නාමපදයක්ම අනිවාර්යයෙන්ම කාණ්ඩ දෙකකින් එකකට අයිති. එක්කෝ ඒක පුරුෂ ලිංග නැත්නම් ස්ත්‍රී ලිංග. වෙන විකල්පයක් නැහැ. දැන් අපි මේ කේතයේ පළවෙනි කොටස කඩන්නයි යන්නේ. පුරුෂ ලිංග ලෝකය. පුදුම දේ තමයි මේ වචන අඳුරගන්න හරිම සරල ලේසි ක්‍රමයක් තියෙනවා. අපි බලමු මේ මොකක්ද කියලා. පුරුෂ ලිංග ඒකවචන නාමපදයක් අඳුරගන්න සුපිරි ඉඟි දෙකක් තියෙනවා. එකක් තමයි ගොඩක් වෙලාවට ඒ වචනෙට කලින් ඉල් කියන ආටිකල් එකන එක. ඊටත් වඩා වැදගත් දේ තමයි වචනේ අවසන් වෙන්නේ හැම වෙලේම වගේ ඕ අකුරෙන්. මේ උදාහරණ දිහා පොඩ්ඩක් බලන්න. Il libro ඒ කියන්නේ පොත. Il ragazzo පිරිමි ළමයා. රටාව පේනවනේද? හැම වචනයකටම කලින් ඉල් තියෙනවා, හැම වචනයක්ම ඕ වලින් අවසන් වෙනවා. ඔන්න ඔක තමයි පළවෙනි රහස. දැන් ඒක වචනයක් බහුවචන කරන එක ඊටත් වඩා ලේසි. බලන්නකෝ. ඉල් කියන එක වෙනවා I, E. වචනේ අග තියෙන ඕ අකුර වෙනවා I, E. හරිම සරලයි නේද? හරි. දැන් පොඩි චැලෙන්ජ් එකක්. අපි දැන් ඉගෙනගත්ත රීතිය පාවිච්චි කරලා පොත් වලට ඉතාලි භාෂාවෙන් කියන්නේ කොහොමද? තත්පරයක් හිතලා බලන්න. නියමයි. හරියටම හරි. Il libro වෙනස් වෙන්නේ il libri වලට. රටාව අහුවෙලා වගේ තියෙන්නේ. මෙන්න තවත් උදාහරණ. පිරිමි ළමයා il ragazzo. ඒක පිරිමි ළමයි il ragazzi බවට පත් වෙනවා. මේසය il tavolo. මේස i tavoli බවට පත් වෙනවා. මේ රටාව ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. අපි කේතයේ එක භාගයක් විසඳගත්තා. දැන් බලමු අනෙක් භාගය. ස්ත්‍රී ලිංග ලෝකය. පුදුම වෙන්න එපා. මේකත් ඒ වගේම සරල ලස්සන රටාවකට වැඩ කරන්නේ. පුරුෂ ලිංග වලට ඉල් සහ මයිනෝ තිබුණා වගේම ස්ත්‍රී ලිංග වලටත් ඒ වගේම පැහැදිලි රටාවක් තියෙනවා. මේ වචන වලට කලින් එන්නේ ලා. ලා සහ වචනේ අවසන් වෙන්නේ ඈ අකුරෙන්. දැන් මේ උදාහරණ බලන්නකෝ. පුටුව ලස්සෙදියා. පෑන ලපෙන්න. පේනව නේද? හැම එකක්ම ලා වලින් පටන් අරන් ඈ වලින් ඉවර වෙනවා. ස්ත්‍රී ලිංග වචන බහුවචන කරන එකත් ඒ වගේම ලේසි. කරන්න තියෙන දේවල් දෙකයි. එක ලා කියන එක ලේ බවට පත් කරන්න. දෙක වචනේ අවසානයේ තියෙන ආ අකුර ඒ බවට පත් කරන්න. එච්චරයි. බලන්න මේ රීතිය ක්‍රියාත්මක වෙන්න හැටි. ලසේදිය. එතන ලා එක ලේ වෙලා ඒ එක ඊ වෙලා ලේ සිදිය බවට පත් වෙනවා. ලා ෆිනේස්ත්‍රා එක ලේ ෆිනේස්ත්‍රේ වෙන්නේත් අන්න ඒ විදිහ තමයි. හරි. දැන් තමයි නියමම තැන. අපි ඉගෙනගත්ත කෑලි ඔක්කොම එකට එකතු කරලා සම්පූර්ණ චිත්‍රය දිහා බලන්න යන්නේ. මෙන්න බලන්න අපි කතා කරපු හැමදේම මේ සරල වගුවේ තියෙනවා. පුරුෂ ලිංග L එක්ක O වලින් ඒක වචන, I එක්ක I වලින් බහුවචන. ස්ත්‍රී ලිංග ලා එක්ක ආ වලින් ඒක වචන, ලේ එක්ක ඒ වලින් බහුවචන. මේක තමයි ඉතාලි නාමපදවල රහස් කේතේ. ඉතින් මේක නිකම්ම ව්‍යාකරණ පාඩමක් විතරක් නෙවෙයි, මේක හරියට ඉතාලි භාෂාවේ විශාල දුරක් අරින මාස්ටර් කී එකක් වගේ. දැන් ඒ යතුර අතට ලැබිලායි තියෙන්නේ. හොඳයි. අපි ඉගෙනගත්ත දේවල් ටක් ගාලා මතක් කරගමු. ඕ වලින් ඉවර වෙන වචන ගොඩක් වෙලාවට පුරුෂ ලිංග. ඒ වලින් ඉවර වෙන ඒවා ස්ත්‍රී ලිංග. පුරුෂ ලිංග බහුවචනවලදී ඕ එක I වෙනවා. ස්ත්‍රී ලිංග වලදී ඒ එක ඊ වෙනවා. ඒ වගේම ඉල් එක I වෙන හැටිත් ලා එක ලේ වෙන හැටිත් අමතක කරන්න එපා. මේ සරල රටාව දැන් දන්නවා කියන එකේ තේරුම ඉතාලි භාෂාවේ වචන දහස් ගාණක් දැක ගමන් අඳුරගන්නත් ඒවා නිවර්දිව පාවිච්චි කරන්නත් පුරුවන් කියන එකයි.
ඒක ඇත්තටම ලොකෝ දෙයක්. ඉතින් ඕ සහ ඈ වචනවල රහස දැන් අපි දන්නවා. ඒත් හැම හොඳ කතාවකම වගේ මේකෙත් පොඩි පෙරලියක් තියෙනවා. ඈ වලින් ඉවර වුණත් ඉල් එක්ක එන ඉල් ප්‍රොබ්ලේමා වගේ වචන වලට මොකද වෙන්නේ? ඒක අපි ඊළඟ වතාවේ හොයලා බලමු.